වත් මේ ලංකාවේ ඉන්න ආචාර උපාධියක් තියාගෙන ඉන්න හොරෙක් ගැන තමයි අපි මේ අද කියන්නේ. මේ ඔන්ලයින් රැකියා ලබා දෙනවා කියලා ඇප් ඩවුන්ලෝඩ් කරන ක්‍රමවේදය යටතේ රැකියා ලබා දෙනවා කියලා කෝටි 1500කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ මේ පුද්ගලයා අවභාවිතා කරලා තියෙනවා. මම ඔහුගේ ඡායාරූපයක් දැන් පෙන්වන්නම් මාධ්‍යට. මොහු මංජුල නැමැති පුද්ගලයෙක්. මොහු තමයි මේ ෂේඩ් ඔෆ් ප්‍රෝකියා ආයතනයේ සභාපතියයි කියා ගන්න පුද්ගලයා. අවුරුදු දෙකකට කලින් මේ ආයතනයට සල්ලි දාපු මිනිස්සු ඉන්නවා රැකියාව Tamanට රැකියාවක් බලාපොරොත්තු ඔන්න ඇප් ඩවුන්ලෝඩ් කරන රැකියාවක් ලබා දෙනවා කියලා තමයි මේ හොරා සල්ලි ලබා ගන්න මිනිස්සුන්ගෙන් අරගෙන ඉවරලා අපි එක්තරා අවස්ථාවකදී අපි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ කොළ පැලැස්සේ මහජන ක්‍රීඩාංගණයට ගියා. මහජන ක්‍රීඩාංගණේ ප්‍රජාශාලාවේ තමයි මේක කරේ. මම හිතන්නේ එදා දිනේත් මොහුට සම්බන්ධ වෙලා මේ මංජුල නැමැති මේ පුද්ගලයාට සම්බන්ධ වෙලා මම හිතන්නේ ඒක 1500කට 2000කට වැඩි ආවේ. එදා ආපු දවසෙත් එක පුද්ගලයෙකින් මංජුල මොහුගේ ප්‍රවාහන වීදම් වලට රුපියල් 200ක මුදලක් එකතු කරා. ඒ එකතු කරා අපිත් තොරතුරු ලබා ගන්න අපිත් ඔය ඇතුළට ගිහිල්ලා හිටියා එදා. ඉතින් ඒක හන්දා මේ පුද්ගලයා මහාචාර්ය කෙනෙක් කියයි ආචාර්ය හෝ මහාචාර්ය කෙනෙක් කියයි තමයි කියා ගන්න පුද්ගලයා. මොහුට විරුද්ධව අපි ඉදිරියේදී නීතිමකට යනවා. මොහුට විරුද්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරනවා. මොහුට විරුද්ධව අපි සයිබර් ක්‍රයිම් එකේ පරිගණක අපරාධ කොට්ටාශය පැමිණිලි කරනවා. මොහුගේ වත්කම් විගණනය කරන්න ඕනේ. අපිට සැකයක් තියෙනවා මොහු මීට ප්‍රථම කිහිපවතාවම විදේශගත වෙලා ඇවිල්ලා තියෙනවා සහ අපිට තොරතුරු ලැබිලා තියෙනවා අලුත් කඩේ මොහුට විරුද්ධව පවතින නඩුවේදී මොහුට විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා කියලා. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මොහු පිළිබඳව යම්කිසි ආකාරයකින් තොරතුරක් අපිට ලබා දෙන්න හේතුව තමයි මිනිස්සු දහස් ගානකකින් සල්ලි අරගෙන මේ පුද්ගලයා ඔන්ලයින් රැකියාව අද දෙනවා හෙට දෙනවා අනිද්දා දෙනවා කිය කල්මරට පුද්ගලයෙක් මේ පුද්ගලයා. එතකොට අවුරුදු 3ක් තිස්සේ මේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කළා මේ පුද්ගලයා හදපු ඇප් එක මොකද්ද? දැන් බොරුවට රැකියාව අවස්ථා දෙනවා කියලා ඉවරලා මොහු තව ආයතනයක් සමග සම්බන්ධ වෙලා දැන් ওই ෂේඩ් ඔෆ් ප්‍රෝකියා නැහැ. දැන් තියෙන මොකක් හරි ෆ්‍රීලාන්සර් කියලා ආයතනයක් තමයි දැන් මේක හැන්ඩල් කරන්නේ. මේ පුද්ගලයා මොහු මහමොලකරු මොහු එක ආයතන නම් ඉදිරියට දාගෙන ඉවරලා දැන් ඒ ආයතන නෙමෙයි මේ ආයතන. නමුත් අපි කියනවා දහස් ගණන් මිනිස්සුන්ගේ කෝටි ගණන් වංචා කරපු මේ වංචනිකයා කිසිම ආකාරයකින් සමාවක් දෙන්න අරක සුන්ගේ සල්ලි සල්ලි අරගෙන ඉවරලා අපිට සැකයක් තියෙනවා රටවල් වලට ගිහිල්ලා උන්ඩියල් ක්‍රමයට මෙහෙන් සල්ලි යවලා රටවල් වලට ගිහිල්ලා මේ සල්ලි ඒ රටවල් වල ව්‍යාපාර ඔහුගේ පෞද්ගලික මේ මංජුල නැමැති පුද්ගලයාගේ පෞද්ගලික ව්‍යාපාර වලට යොමු ආයෝජනය කළා මේ රටේ අහිංසක දසදහස් ගාණක් ජනතාවට පොල්ල තියන්න තමයි මේ පුද්ගලයාගේ සූදානම. අපි කියනවා මොහු ගැන යම්කිසි ආකාරයක තොරතුරක් වහම අපිට දැනුම් දෙන්න දැන් ෆ්‍රීලාන්සර් කියලා යන ව්‍යාපාරේ ඇප් ඩවුන්ලෝඩ් කරන රැකියාව දෙනවා කියලා මිනිසුන් අගතිරපත් කරලා තියෙන ව්‍යාපාරයක් මේකේ මහා මුලකරු විදියට මොහුට නියත වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දෙන්න තියෙන සියලුම දඬුවම් ලබා දෙන්න ඕනේ. අපි කියනවා මොහුට මංජුල ඔයා ওই විදියට මින්න ටයි එකයි කෝට් එකයි දාගෙන ඔයාට හිරගෙදර ඉන්න වෙන්නේ ජම්පරේ ගහලා මොකද මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කරපු අපරාධ වලට